Vibe Piston. Please subscribe my YouTube channel and stay with my channel. හායි කොහොමද හැමෝටම වෙලාව උදේ 5යි අපි යන්න හදන්නේ මහනුවර දළදා ප්‍රදර්ශනය නරඹන්න. අපි යනකොට නම් කරුවලයි උදේ පාන්දරමනේ. ඉතින් කරුවලේම අපේ වීල් එකේ අපි කට්ටිය මේ යන ගමන් තමයි ඉන්නේ. හරි ආසාවෙන් හරි ඉක්මනින් ලෑස්ති කරගත්තු ගමනක් මේක. රත්නපුරේ ඉඳන් මහනුවරට ගොඩක් වෙලා තියෙනවනේ. අපි දැන් මේ වීල් එකේ දිගටම යන ගමන් තමයි ඉන්නේ. පිඳුරාවි මනසේ ඇඳුනා නෙතුයාවි බැඳිලා සදා හින ගානේ රේ පවා මේ ඉන්නේ මම අපේ අම්මත් එක්ක මේ මග ෂොප් එකක් ගාව නතර කරපු වෙලාවක තමයි මායි අම්මයි වීල් එකට වෙලා හිටියේ. ජීවිතයේ මට හමුුණු මුල් දවසේ සිනහේ දැසේ. ඔන්න ඉතින් මගදී අපි කෝච්චි ට්‍රැෆික් එකකට අහු වුණා. ඔය ඉතින් යන්නේ කෝච්චිය යනකම් අපි මේ බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් යනවා ගොඩාක් වෙලා ගිහින් ඔන්න දැන් අපි මහනුවරට ආවා. මෙන්න තියෙනවා හැමෝම යන්න ආස කරන යන්න ලේසි නැති හරි සුන්දර තැනක් පෙරදෙණිය විශ්වවිද්‍යාලය. ඒක ළඟින් තමයි අපි දැන් මේ යන්නේ. බලා වැළපෙමි නෙලා කනු බැරි හන්තාන සිහිනේ දරාලත් අග දවාසිත් මල ගොතනු මැන ලන්නේ සංසාර සිහිනේ. මේ තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පන්සල කියලා තමයි දැනගන්න ලැබුණේ. මේක නම නම් මම හරියටම දන්නේ නැහැ. මෙතනින් අපේ වාහන දෙක දාලා තමයි යන්න හදන්නේ. මේ ඉන්නේ ඉතින් අපේ කට්ටිය. අපි දැන් වාහනේ පන්සලේ දාලා යන්න හදන්නේ. අපේ නඩේ ඉන්නවා 10ක්. අපි 10 දෙනා දැන් මේ යන්න තමයි හදන්නේ. දැන් අපේ වාහන දෙක පන්සලේ දාලා අපි මේ බස් එකේ යනවා පොලිමට එකතු වෙන්න. ඔන්න බලන්නකෝ පොලිම ඊළඟට. මෙන්න පොලිම. අම්පිටිය පැත්තෙන් එන වැවරම් පොලිම තමයි මේ තියෙන්නේ. කිලෝමීටර් ගාණක් දුරට කිලෝමීටර් 7ක් විතර දුර ඉඳන් අපි මේ යන්න තමයි හදන්නේ. කට්ටිය ඕම් බලන්නකෝ ඉන්න කට්ටිය. ඈතට පේනකම ලොකු සෙනගක් හවස මේ 4ට 5ට වගේ. ඉතින් අපි වෙලේ ඉඳන් මේ පොලිමේ තමයි ඉන්නේ. මේ අපි ගියේ 22 වෙනි තැනේ 22 වෙනිදා රෑ මගින් නතර වෙන්න වුණා. මොකද උදේ 11ට පටන් අරන් 5:00 වගේ වෙද්දි ප්‍රදර්ශනය නතර කරනවා. ඉතින් අපි මේ කඩයක් ගාව නතර වෙන්න සිද්ධ වුණා ලොකු වැස්සකුත් එක්ක. රෑ ඉතින් අපි මේ නතර වෙලා ඉන්නවා. මේ උදේ පාන්දරම 2ට විතර පොලිම ඉස්සරහට යන්න ගත්තා. කරුවලයි මොකුත් පේන්නේ නැහැ. අපිත් දැන් මේ යන්න තමයි හදන්නේ. ඔන්න එදත් පොලිම ඔන්න 8ට 9ට වගේ බලන්නකො කට්ටිය ඉතිරෙදි එලාගෙන බිම වාඩි වෙලා. මේක හරි දුෂ්කර ගමනක්. හැබැයි ලොකු ආසාවකින් හැමෝම
මෙතන රැඳිලා ඉන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නරඹලා වන්දනා කරන්න. සිත සුවඳ මේ 23 වෙනිදා හවස මේ පාසලක නතර වෙන්න හදලා තිබුණා වගේ තැන. එදා ලොකු බ්ලොක් එකකුත් එක්ක අපිට නතර වෙන්න වුණා. ගොඩක් මහන්සි වැඩි දවසක් එදා. මේ බාණ්ඩකෝ එදා හවස කට්ටිය ගොඩක් කොච්චර මිනිස්සු හිටියද කියලා. ලොකු සෙනගක් ලොකු බ්ලොක් එකක් ඇති වුණා. එහෙම මිනිස්සු ඉතින් දුවලා ගිහින් ඔය පොලිම ඉස්සරහට දුවනවා පාරවල් බ්ලොක් වෙලා. එහෙම තමයි 23 වෙනිදා දවසේ ගෙවුනේ. දහස් ගාණක් මිනිස්සු ආපු හරි සුවිශේෂී වන්දනාවක් මේක. ගොඩාක් මිනිස්සු ඉන්න නිසා වටපිටාව ගොඩක් අපවිත්‍ර වෙලා තිබුණේ. ඒවත් සුද්ධ කරගෙන තමයි මේ ගමන ගියේ. මේ පේනවා ඇති මිනිස්සු ගොඩක් තැන් හැඩි කරලා විනාශ කරලා කෑම හක දාලා ඒ හැමදේම ඉතින් සුද්ධ කරගෙන අපි හරි ලස්සනට කැපවීමෙන් ගිය ගමනක් මේක. ලොකු අවුවේ කරවෙවි යන ගමන ඉතින් පොඩි වීඩියෝ කැල්ලක් ගන්න අමතක කරේ නැහැ. ලොකු දුරක් තාමත් අපි මේ යනවා අපේ 3 වෙනි දවසේ මේ 24 වෙනිදා. මේ අප්‍රේල් 25 අපේ 4 වෙනි දවස. මේ මග යන ගමන් තමයි ඉන්නේ. මේ රතු බොක්කුව කියන හරිය. ඉතින් ඇත්තටම ගොඩක් මිනිස්සු මේ අපිට උදව් කරා. මේ ඇවිල්ලා එනට වතුර කෑම ඒ හැමදේම ගෙනල්ලා දුන්නා. ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ වටපිටාවේ ඉන්න මිනිස්සු. දවස් ගාණක් කිලෝමීටර් ගාණක් පහු කරගෙන ඇවිල්ලා අපි කොහොම හරි 24 වෙනිදා තමයි වැවරවුමට ආවේ. ලොකු වැස්සකටත් ආවෙලා අපි හැමෝම තෙමුණා. මේ ඉන්නේ වැවරවුමේ වැව නුවර වැවත් ගොඩක් අපිරිසිදු වෙලා මේ වෙලාවේ. පේන මෙතන දවස් ගාණක් මහන්සි වෙලා මේ ගම එනකොට මේ ගමනේ තියෙන දුෂ්කරත්වය මහන්සිය කැපවීම කොච්චරද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. නමුත් අවසානයේ යන්නේ හරි සුන්දර තැනකට. සිංකඩ ගල නුවරට වහින වැස්ස අවස නුඹ ගැන මතක අමුරු තුන්නා පෙර ලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑන කාම මතකය මත ගන්න ඔබගේ තුරුණය විලී පරෝ මනකී අහසකින් කලුයි අකුණුගේ වනවී කරුණේ සිංකඩ ගල නුවරට වහින රැස්ස අවස නුඹ ගැන මතක අමුරු තුන්නා පෙරනිසි. එදත් අපිට දළදා මාලිගාව ළඟටම යන්න ලැබුණේ නැහැ. වැවරවුම නතර වෙන්න සිද්ධ වුණා. මේ 24 වෙනිදා රෑ අපි ඉතින් වැවරවුමේ හැමම නතර වුණා. හැමෝම නාලා පිරිසිදු වෙලා වැවරවුමේ ඉතින් දැන් මේ වාඩි වෙලා ඉන්නවා. මෙතෙන්ටත් එක එක කෑම જાති වතුර හැමදේම ගෙනත් දෙනවා. මෙන්න අප්‍රේල් 25 මේ ඉන්නේ අපේ මල්ලි. අපි දැන් ඉතින් මේ පාරේ පොඩි රවුමක් දාන්න ගියා.
මේ 25 වෙනිදා අපි දැන් මේ උදේ 6ට පෝලිම යන්න පටන් ගත්තා. අපි දැන් මේ ඉතින් ලෑස්ති වෙලා ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ නුවර ගම්මනේදී අපිට හම්බුන හරිම හොඳම කෙනෙක්. මේ සීයා ඇත්තටම අපි ගිය දවසේ ඉඳන්ම තාත්තා කෙනෙක් වගේ අපිට සෑහෙන්න උදව් කරා. ඉතින් මේ මෙන්න මෙතනට තමයි යන්න ඕනි වන්දනා කරන්න. මෙතනින් එහාට නම් ඇත්තටම වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඈත ඉඳන්ම පොඩි කොටසක් තමයි වීඩියෝ කරන්න ලැබුණේ. ඇත්තටම දින 5ක මහන්සියෙන් පස්සේ 5 වෙනි දවසේ සිරි දළදා වහන්සේ වන්දනා කරගන්න අපි හැමෝටම වාසනාව උදා වුණා. මේ වන්දනා කරලා අපි බස් එකේ එන ගමන් ඇත්තට මේ වෙලාවේ දැනුණ සතුට කියන්න වචන නැහැ. මහා සෙනගක් මැද්දේ දවස් ගාණක් මහන්සි වෙලා කැප වෙලා ගියපු මේ ගමන අවසානයේ ඒ දවස් 5ක තිබුණු මහන්සිය ඇත්තටම මතකවත් නැහැ. අර වන්දනා කර ගැනීමේ සතුට පමණමයි ඉතුරු වෙලා තිබුණේ. අපි දැන් මේ අපහු ගෙවල් වලට එන්න හදන්නේ. ඇත්තට මෙතන ලොකු උඩුපය නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. උන්වහන්සේගේ අනුදැනුම නැත්තම් කවදාවත් මේ වගේ ලස්සන පින්කමකට අපිට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේටත් විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්න ඕනි මේ වගේ අවස්ථාවකට අපිව සම්බන්ධ කරාට. ඉතින් ඔන්න ඔය විදිහට නුවර බ්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ලස්සන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. Thank you for watching. නුවර වැවට ආදු දිදි